සුබ දවසක් මගේ යාළුවෝ සීල් දිනාටම තේජාන් ෆිෂ් ෆාම් මබම් පොළ. ඔයාලට මම මගේ YouTube channel එක හරහා මම ඊට පස්සේ මගේ short videos දාලා තියෙනවා. මේ තමයි මගේ breeding center එක. තව ටැංකි සෙට් එකක් තියෙනවා එහා පැත්තේ breeding කරන. මේකේ ඉන්නවා මගේ බැලුම් මෝලි variety විතරයි මම කරන්නේ සම්පූර්ණව වර්ග 13ක් 14ක් විතර වගේ ඉන්නවා මගේ ළඟ. එතකොට මේක ඔයාලටත් මේ කර්මාන්ත ශේෂ්ත්‍රයට විස්තර කර්මාන්ත ශේෂ්ත්‍රයට නියැලිලා කර්මාන්තයට නියැලිලා මේකෙන් යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. යම්කිසි පොඩියට හරි පටන් ගන්න ව්‍යාපාරයක් පටන් අරගෙන තමන්ගේ කියලා දෙන්න පුළුවන් විදේශීය වෙළඳපොළ ඒ වගේම දේශීය වෙළඳපොළට මාළු නිකුත් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මාළු නිකුත් කරනකොට මගේ මේ සම්පූර්ණ බ්‍රීඩින් සෙන්ටර් එකක් තියෙන මෙතන බ්‍රීඩින් කරන මේක තියෙන්නේ. එතකොට මාළු නිකුත් කරනකොට වෙළඳපොළට ඒ විස්තර මත්ස්‍ය කර්මාන්තයේ නිලන ගොඩක් අය ඉන්නවා මේ ශේෂ්ත්‍රයේ. එතකොට එයාලට කිසිම කෙනෙක්ට හානියක් නොවන විදිහට ඒ කියන්නේ මේ මාළුවා නිෂ්පාදනය කරන්න මේ මාළු හදන්න මේ මාළුන්ට ලොකු කොස්ට් එකක් යනවා මේ නිෂ්පාදනය කරන අයට. ඒක හින්දා මේක මාළුවා හදලා දෙන්න පුළුවන් ආයතන තියෙන ඒ ආයතන වලට දෙන්න එවකට ලංකාවේ මේ අපේ රටේ තියෙන නිසි ඒ කියන්නේ නිසි මිලට දෙන්න අඩු මුදලකට විකුණලා මේ කර්මාන්ත ශේෂ්ත්‍රය විනාශ කරන්න එපා. මොකද මේකේ කෑම වලට අද ගොඩක් වියදම් යන ඒ වගේම මේ කරන්ට් බිල් වතුර එතකොට මේ හැම දෙයකටම මේ ටැංකිය නිෂ්පාදනය කරන්න ඒ වගේම හැම දෙයකටම මේ යකඩ හැම දෙයක්ම මේ මිනිස්සු විස්තර මත්ස්‍ය කර්මාන්තයේ ඉල්ලාගෙන සියලු දෙනාම ලොකු වියදමක් දරලා තමයි මේව කරලා තියෙන්නේ. එතකොට ඒ වෙනුවෙන් අපි කරන්න ඕන ඒ පවතින මිලකට මාළුවට සරිලන මිලකට අපි දෙන්න ඕන. ඒක මේ විනාශ කරන්න හොඳ නැහැ. අපිට ඒ අඩු මිලකට අපි මාළු වෙළඳපොළට නිකුත් කරනවා නම් අපිට මාළු අද හදලා හෙට මේක නවත්තන්න නෙමෙයි. අපි මේක කර්මාන්තයක් වශයෙන් ඉදිරියට ගෙනගෙන යන්න තමයි මේක අපි කරන්නේ. ඒකින්ද අඩුවට මේක කරලි ඉවරලා නවත්තනවා වගේ හිතනවා නම් මේ මාළු මේ විස්තර මත්ස්‍ය කර්මාන්තයට නියැලෙන්න එපා. මොකද ඒක අනිත් අයට කරන ලොකු අසාධාරණයක්. එතකොට මාළුවෙක් තුට්ටුවර දෙකට වෙළඳපොළට දාලා අනිත් අයට මේ මාළුවා විකුණ ගන්න බැරි තත්යකට මේ මාළුවගේ නිසි වටිනාකමක් දෙන්න නිසි වටිනාකම මේක නැති කරන්න එපා. මොකද අපිත් දැකලා තියෙන ගොඩක් channel වලින් කාටවත් ගරහන්නේ නැහැ. ගොඩක් අය දේවල් කරනවා. නමුත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි මේක කරන අයටම කියන්නේ මේ කර්මාන්තයේ තවත් අය නිල්ලා ඉන්නවා. ඒක හින්දා යාලටත් අසාධාරණයක් නොවන විදියට හැමෝම නිසි මිලකට මම කියන්නේ මේ මාළු නිෂ්පාදනය කරලා වෙළඳපොළට දෙන්න කිසිම ගැටලුවක් නැහැ. එතකොට අපේ මේ බ්‍රීඩින් හවුස් එක තියෙන පැටව මිල් දී ගන්න පුළුවන් කට්ටියට ගොඩක් අය මගෙන් පැටව මිල් දී ගත්ත අය ඉන්නවා. දන්නවා ගොඩක් අය මෙහි ඇවිල්ලා පැටව අරගෙන යන අය ඉන්නවා ගොඩක් අය. ඒ කට්ටිය දන්නවා ලංකාවේ ගොඩක් තැන් වලින් ඇවිල්ලා මගෙන් පැටව අරගෙන ගිහින් තියෙනවා. මේ දවස්වල වර්ෂාපතනයත් එක්ක තමයි ගොඩක් පැටව එකතාවයක් තියෙන. පැටව ඉල්ලන ප්‍රමාණය අපිට එළියට දෙන්න බෑ. ඒකින්ද කවුරුවක්වත් තරහ වෙන්න එපා. ඉන්නව නම් පැටව දෙනවා. එහෙම නොදී අරින්නේ ඇත්ත කියනවා. කාගෙන්වත් කාටවත් බොරු කේලි වෙරලා කවුරුවන් නොමග යවන්න මේව කරන්නේ නැහැ. ඒකින්ද මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. මම දාන videos එකක් ඕන වෙලාවක ඔයාලට බලන්න පුළුවන් වෙන්න. අලුත් මාළු අපි variety රටින් order කරලා තියෙනවා. ඒවත් ආවට පස්සේ ඒ මාළුත් අපි පෙන්වන්නම් ඔයාලට. දැනට මගේ short videos වල මාළු වර්ග දාලා තියෙනවා. තව ඉදිරියටත් දානවා. බලන්න පුළුවන්. හරි එහෙනම් මගේ යාළුවෝ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා මම නවතිනවා. ඕනම දෙයක් තියෙනවා නම් දැනගන්න අහන්න. මම දන්න දෙයක් තියෙනවා නම් මම කියලා දෙන්නම්. අපි මේකේ ලොකු වැඩ නෙවෙයි. යම් කිසි මේක අපි කරගෙන යන අතරතුර මේක ප්‍රායෝගික කරන හින්දා අපිට තේරෙන දෙයක් තියෙනවා නම් අපි කියලා දෙන්නම්. ඒකට කිසිම පැකිලීමක් නැහැ කියලා දෙන්නම්. කිසිම කාටක් ඉරිසියාවක් නැහැ. ඕනම කෙනෙක්ට මේකට එන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට.